MacBook Neo එක මම මාසයක් යූස් කළා. මේක හයිප් එකක්ද නැත්නම් ඇත්තටම worth it device එකක්ද? මේක හරියන්නේ කාටද? අද වීඩියෝ එකෙන් මගේ honest user experience එකත් එක්ක Neo එක ගැන full detail වීඩියෝ එකක් අපි බලමු. මම මේ Neo එක ගත්තේ බීජිං වල Apple Store එකෙන්. මේකට කොච්චර හොඳ මාකට් එකක් තියනවද කියනවා නම් මම ඇත්තටම ගන්නාවේ සිල්වර් කලර් එක. හැබැයි මම සති එකමාරකට වැඩි කාලයක් බලාගෙන හිටියා ඒක ගන්න තිබ්බේ නැහැ. ඒ නිසා පස්සේ මම හිතුවා මම මේ ක්‍රිටිස් කලර් එකෙන් ගන්නවා කියලා. මේක මම ඇත්තටම හිතුවට වැඩිය ලස්සන කලර් එකක් වුණා. MacBook Neo එකේ මේ ගණන් කියනවා නම් සාමාන්‍යයෙන් බීජිං වල 256GB එක වෙන්නේ 4600යි යුවන්. ඒ වගේම තමයි 512GB එක 5300ක් වගේ වෙනවා. මම ගත්තේ 512GB එක. හැබැයි 5300කට නෙවෙයි. මොකද Apple එකෙන්ම Neo brand එකට ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ස්ටුඩන්ට් IDs වලට. ඒ හින්දා මට මේක ගන්න පුළුවන් වුණේ යුවන් 4600කට වගේ. මට යුවන් 700ක 800ක වගේ ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් ලක්ෂ 2කට වගේ මුදලකට තමයි මම මේක මිලදී ගත්තේ. මුලින්ම බොක්ස් එක අන්බොක්ස් කරනකොට Apple vibe එක සෑහෙන්න ෆීල් දෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන්නේ clean premium look එකක්. ලොකු බරකුත් නැති හින්දා මේක ඕන තැනක පහසුවෙන් අරගෙන යන්න එන්න පුළුවන්. ඒ වගේම තමයි first impression එක wow factor එකක් තමයි දුන්නේ. budget MacBook එකක් වුණත් මේක aluminium body එකක් තියෙන MacBook එකක්. ඒ හින්දා මේක ගොඩක් වෙලාවට මේකේ body එකයි size එකයි දෙකම සමාන වෙනවා MacBook Air M4 එකකට. මේකේ metal body එකක් තියෙන හින්දා build quality එක solid. ඒ වගේම තමයි keyboard එක හරිම smooth. typing experience එකත් හරිම comfortable. trackpad එක නම් next level. මේක ඇත්තටම super responsive. Neo version දෙකේම 512GB එකේ විතරයි fingerprint facility එක එන්නේ. ඉතින් අනිත් එකේ කියන්නේ base level එකේ සාමාන්‍ය fingerprint facility එක හම්බෙන්නේ නැහැ. මේකේ display එක 13 inch වෙනවා. ඒ වගේම තමයි liquid retina display එකක් තියෙන හින්දා හොඳ brightness level එකකුත් බලා ගන්න පුළුවන්. audio side එක ගැන කියනවා නම් dual speaker system එකක් තියෙන්නේ. sound level එක නම් මම හිතුවට වඩා ගොඩාක් හොඳට තියෙනවා. මේකේ තියෙන්නේ Apple A18 chip එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් iPhone 16 Pro එකක තියෙන chip එකක්ම තමයි මේකෙත් තියෙන්නේ. හැබැයි Appleස්ලා මේක optimize කරලා තියෙනවා macOS එකේ smoothly වැඩ කරගන්න පුළුවන් වෙන්න. මේකේ තියෙන A18 Pro chip එකේ 6 core CPU එකක් 5 core GPU එකක් තියෙනවා. ඒ වගේම efficiency cores 4ක් තියෙන හින්දා බැටරි එක හොඳට optimize වෙනවා. තව ස්පෙෂල් දෙයක් තමයි මේකේ තියෙන 16 cores neural engine එක හින්දා හිතනවටත් වඩා හොඳ on device AI task speed එකක් මේ Neo එකේ තියෙනවා. ඒ කියන්නේ Neo එක ගන්න budget range එකේ තියෙන අනිත් Windows laptop වලට වඩා මේක හොඳට perform කරනවා. මේකේ battery life එක ගත්තොත් හොඳ තැනක තියෙනවා. Appleස්ලා කියන්නේ සාමාන්‍යයෙන් පැය 16ක් වගේ මේක එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා. ඔව් මම දවස් 2-3කට පාරක් තමයි මේක charge කරන්නේ. ඒ කියන්නේ එක දිගට වැඩ කරගෙන යන්න පුළුවන්. මේකේ ports ගැන බැලුවොත් Type C ports දෙකයි එන්නේ. MacBook Air වල තියෙන MagSafe port එක මේකේ එන්නේ නැහැ. ඉතින් charge කරන්න වෙන්නේත් මේ ports දෙකෙන්ම තමයි. හැබැයි data transfer වලදී within second up to 10GB වගේ හොඳ speed එකක් මේකේ තියෙනවා. මට සාමාන්‍යයෙන් presentations meetings වලදී screen එක share කරන්න HDMI port එක වගේම SD card slot එකයි USB A port එකකුයි ඕන වෙන හින්දා Apple recommend කරන මේ Ugreen ලගේ hub එක මම ගත්තා. මේක මට ගොඩාක් වැඩවලට ලේසි වුණා. ඒ වගේම standard 3.5 port එකක් එනවා. ඒකත් ගොඩක් වටිනවා wired headphones එක connect කරන්න. මම පාවිච්චි කරපු මාසය ඇතුළතදී මට මේකෙන් හම්බෙච්ච එක්ස්පීරියන්ස් එකත් එක්ක මම හිතපු දේ තමයි සාමාන්‍යයෙන් ස්මූත්ලි අපිට තියෙන වැඩ කරගන්න මේක ගොඩාක් පහසු වෙන ලැප්ටොප් එකක්. විශේෂයෙන්ම ඩේලි ටාස්ක් වලට, බ්‍රවුසිං වලට, වීඩියෝ එඩිටිං, මල්ටිටාස්කින් වලට කිසි ලැග් එකක් නැහැ. 4K රීල්ස් උනත් එඩිට් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඕවරෝල් MacBook Neo එක කියලා කියන්නේ ස්ටුඩන්ට්ස්ලට වර්කර්ස්ලට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට ගැලපෙනම ලැප්ටොප් එකක්. ඒ වගේම තමයි මේකේ ප්‍රයිස් එකත් එක්ක මම හිතනවා මේ ප්‍රොඩක්ට් එක සෑහෙන්න වටිනා කියලා.